ලංකාවෙන් නෙතරට ගිය ශ්‍රී ලාංකික පවුල් බොහොමයක් අපට හඳුනා ගන්න පුළුවන්. විවිධ හැකියාවන් පරිපූර්ණ ශ්‍රී ලාංකිකයොත් ඒ අතර අපි මීට පෙරත් ඔබට හඳුන්වා දුන්නා. ඉතින් මේ විශේෂාංගයෙන් අද අපි ඔබට හඳුන්වා දෙන්නේ දෙමව්පියන් ලංකාවේ ඉපදිලා මේ තරුණයා ඉපදෙන්නේ ඉතාලි ජන සමාජය තුළ. ඉතාලි ඉපදුනත් ඉතාලි භාෂාවෙන් ඉගෙන ගත්තත් ලංකාවට ආදරය කරන ලංකාවේ සංගීතයට ආදරය කරන තරුණේ මේ තමයි තසින්දු සේමලාපිටිය. තසින්දු අයිබෝන්. අයිබෝන්. තසින්දු කියන්නකෝ ඔයා ගැන. මගේ නම තසින්දු. මම ඉපදුනේ ඉතාලියේ. මගේ අම්මා තාත්තා ලංකාවේ ඉපදුනේ. මම කරන්නේ ග්‍රැෆික් ඩිසයිනින්. ඉතින් ග්‍රැෆික් ඩිසයින් කරන ශ්‍රී ලාංකික තරුණයෙක් ඉතාලියේ ජන සමාජය තුළ ඉපදුනා හැදුනාට නිසා ඉතාලියෙන් වැඩ කරන නිසා සිංහල භාෂාව ටිකක් කතා කරන්න අපහසු වෙන්න පුළුවන්. කෙසේ නමුත් සංගීතයට කොහොමද තියෙන කැමැත්ත? මගේ සංගීතය කැමැත්තෙන් මියුසික් ඉගෙන ගන්නවා. You like music? Yes, I like music. ඉතාලියේ ජන සමාජය තුළ ඉපදලා හැදිරෙන නිසා ඉතාලියනොත් කියවුවොත් ලංකාව ගැන ටිකක්. Io mi chiamo Tassindo, sono nato qua in Italia, i miei genitori sono nati in Sri Lanka. එහෙනම් අපි මේ තසින්දුගේ පළමු ගීතයට යමු යමු. තසින්දු මොනවද ඔයාගේ පළවෙනි ගීතය? මගේ පළවෙනි ගීතය සුනිල් නුවන්. ඉතින් මේ තසින්දු සේමලාපිටිය අද ඉතාලියේ සිට ගායනා කරන ඔහුගේ පළමු ගීතය. නුඹේ නමටයි මේ රසුදෙල්
tu sangale ade benina dere kiyavi nilukul menuhan talave premaye atikamavade ඉතින් මේ කතාබහ තරමක් ඔබට වෙනස් අත්දැකීමක් ඔබේ හදවතට සමීප කරන්න සමත් වෙනවා කිසිම සැකයක් නැහැ. තසින්දු කියන්නකො කොහොමද ඔයාගේ සංගීත චාරිකාව? කොහොමද මියුසික් ඉගෙන ගන්නේ? මම මේ මියුසික් ඉගෙන ගත්තේ සනත් රජාන්ත පිරිසකින්. මම සංගීතයේ ගානේ හදාරනවා. මට ගොඩක් කැමති පියානෝ ප්ලේ කරන්න. පියානෝ වාදනයටත් දක්ෂ මේ තසිඳුගේ ඊළඟ ගීතය මොනවද ගායනා කරන්න ඊළඟ ගීතේ? ඊළඟ ගීතයේ මල්රේනෝ ගායනා කරනවා. මල්රේනෝ. ඔව්. මේ තසිඳු ගායනා කරන ඊළඟ ගීතය Malrenu vesi vasina Bingongi terunakena Malrenu vesi vasina Bingongi terunakena Netumane asanagena Sumadura vasante ඔබ නිසාමයි පිබිදිලා මේ දසන්තේ
බිංගොගීතරවුනකනා මල්රේනු වැසිවසිනා බිංගොගීතරවුනකනා නෙතුමානේ හසනගනා සුමදුර වසන්තේ ඔබ නිසාමයි පිබිදිලා මේ දසන්තේ තසිඳු සියවලාපිටිය මේ තරුණ කතාබහත් තුළදී අපට ඔබට උකහාගත හැකි වන්නේ කොතරම් දුරු රටක ජීවත් වුණත් ලංකාවෙන් එපිට ඉපදුනත් ඒ දරුවන් තාම ශ්‍රී ලාංකීය අනන්‍යතාවේ තම දෙමාපියන් ඇසුරෙන් නිර්මාණය වන ශ්‍රී ලංකේත්තේ ඔවුන්ගේ හදවතේ කොයිතරම් තැන්පත් වෙලා තිබෙනවද. සිංහල භාෂාවෙන් කටයුතු නොකරත් සිංහල භාෂාවට අපේ සංගීතයට අපේ කලාවට තියෙන නෑදෑකම ඇගේ මවගේ ආභාෂයෙන් පරම්පරාවේ ආභාෂයෙන් ඉදිරියට ගෙන යන්න දරන කැමැත්ත නෙවෙයිද. මෙවැනි කැමැත්තක් තිබෙන දක්ෂතා තියෙන ඔබට මේ විශේෂාංගය තුළින් ඔබේ අදහස් ඉදිරිපත් කරන්න පුළුවන්. අප එත කතා කළොත් ඒ සඳහාත් ඉඩාසර තිබෙනවා. ඉතින් අප සූදානම් තසිඳු සමග එකතු වන්න. තසිඳු මං හිතන්නේ ඔබ වයලින් වාදනයට දක්ෂයි කිව්වා. වයලින් වාදනය ඔබ ඉගෙන ගත්තේ සංගීත නිපුන් ආචාර්ය මනෝ මංජරි. ඉතින් එතුමියට අපේ ස්තුතිය පිරිනමන්න ඕන. කොහොමද වයලින් පිළිබඳ තියෙන උනන්දුව? Do you like violin? Yes, I like to play violin. Finally, do you like to say something Sri Lankan? So about you and your future plan? Yes, I like listening Sri Lankan songs. I like to study Indian classical music. ශ්‍රී ලංකාවට ආදරය කරන මෙවැනි තරුණ ප්‍රජාව මේ රටවල ඉඳලා මේ රටේ ඉගෙන ගැනීමෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් කතා කිරීමත් අපට ලොකු ශක්තියක්. හැබැයි බෙහෙවින්ම ඒ පිළිබඳ ස්තුතිවන්ත වෙන්න ඕන මේ දරුවන්ගේ දෙමව්පියන් ඒ අපේකම මේ දරුවන් තුළ තැන්පත් කළ තිබෙන නිසා. ඉතින් අප ස්තුතිවන්ත වෙනවා, අපි සුබවතනවා තසිඳුගේ ඉදිරි සංගීත චාරිකාවට. විශේෂයෙන් සඳහන් කරන්න ඕන තසිඳු මේ ගායනා කරන ගීත ඔහු විසින්ම නිර්මාණය කළ සනිර්මාණ. ශ්‍රී ලංකාවෙන් දුරස් වෙලා මේ වගේ විදේශ රටක ජීවත් වෙලත් සනිර්මාණ කරණයට තසිඳු තුළ තියෙන උනන්දුව කැපවීම අගය කළ යුතුයි. අප සූදානම් ඔහුගේ තෙවන ගීතයට යොමු වෙමින් මෙලෙස සමගැනීම සටහන් කරන්න. මේ තසිඳු ගායනා කරන තෙවන ගීතය. ප්‍රේමයේ පරිසම් ඉන්න මම එනකම් තුරුළුවේ නම් කඳුළුවෙයි මේ තරම් ප්‍රේමයේ පරිසම් ඉන්න මම එනකම් තුරුළුවේ නම් කඳුළුවෙයි මේ තරම්
මනරම් ආදරේ සුරකුම් මානුබේ ඔබ මගේ නම් කාටදෝරිදවුම් ප්‍රේමයේ පරිසම් රනින් කළ රන්වන් පුරුන්දුව පනමෙන් මානුබේ නුබ මගේ නම් නොසෙලවී පැවතුම් ප්‍රේමයේ පරිසම් ප්‍රේමයේ පරිසම් ඉන්න මම එනකම් තුරුලුබේ නම් කඳුළුයි මේ තරම් ප්‍රේමයේ පරිසම් ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න. ඒ වගේම අනිත් අයට බලන්න share කරන්න.